ශලනි තාරකා ඔන්න කාලෙකට පස්සේ නැවත කරලියට ඇවිල්ලා. ඒ ඊයේ දවසට යෙදිලා තිබුණ ඇයගේ උපන්දිනයත් එක්ක. ඒත් එක්ක ඇයගේ සැමියා ඇයට අමුතු සුබ පැතීමක් කරලා තිබුණා. අද අපි කතා කරන්න හදන්නේ ඒ ගැන. ඉතින් වීඩියෝව බලන්න කලින් අපේ channel එක subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න කියලා ආරාධනා කරනවා. ශලනි තාරකා කිව්වම ඉතින් කවුද නොදන්නේ? සිරස අවුරුදු කුමරිය විදිහට කලාලෝකයට ආපු ඇය මේ වෙද්දී ලංකාවේ ජනප්‍රියම රංගන ශිල්පිනියන්ගෙන් කෙනෙක්. ඒ වගේම ඇයගේ රංගන කුසලතාවයත් ඉතාම ඉහළයි. කොහොම වුණත් ඉතින් පහුගිය කාලේ ඇය වැඩිය දකින්න ලැබුණේ නැහැ. ඒත් ටික දවසකට උඩදී ඇයගේ අලුත් ව්‍යාපාරය ආරම්භ කිරීමත් එක්ක ඔන්න නැවත ඇය සමාජ මාධ්‍ය ඇතුලේ කතා බහට ලක් වෙන්න පටන් අරගෙන තමන්ගෙම කියලා ව්‍යාපාරයක් කරන එක හැමෝගෙම ආසාවක්නේ. ඉතින් ශලනිත් තමන්ගෙම කියලා ව්‍යාපාරයක් පහුගියදා ආරම්භ කරලා තිබුණා. ඒකට ලොකුම සහාය දක්වලා තියෙන්නේ ඇයගේ සැමියා නිහත සල්ගාදු කියලයි ඇය කියන්නේ. ඔහු නොහිටින්න මේ වගේ අලුත් වැඩක් කරන එක හිතා ගන්නත් අමාරුයි කියලා ඇය කියනවා. කොහොම නමුත් ඔන්න ඊයේ දවසට යෙදිලා තිබුණ ශලනිගේ උපන්දිනයට නිහත සල්ගාදු අමුතු විදිහේ සුබ පැතුමක් ඇයට එකතු කරලා තිබුණා. ඔහු කියන්නේ ජීවිතේ තමන් කරපු හොඳම තෝරා ගැනීම ඇය කියලා. බොහෝ වෙලාවට කලා කටයුතුත් එක්ක ශලනිට නිතර නිහතත් එක්ක කාලය ගත කරන්න අවස්ථාව ලැබෙන්නේ නැහැ. ඒත් ශලනි ඉඩ ලැබුණ හැම වෙලාවකම ඔහු එක්ක ජීවිතේ බෙදාගන්න ගොඩාක් ආසාවෙන් බලන් ඉන්නවා කියලායි පේන්නේ. ඔහු සුබ පැතුමත් එක්ක ඇයගේ ලස්සන ඡායාරූප ටිකකුත් සමාජ මාධ්‍යයට මුදා හරින්න කටයුතු කරලා තියෙනවා. ඒ වගේම ඇයට සුබ උපන්දිනයක් වගේම තවත් කාලයක් කලාවට සේවය කරන්න හැකි වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් මේ වගේ කලා ලෝකේ දේවල් දැනගන්න අපිව subscribe කරලා bell icon එකත් click කරලා තියාගන්න කියලා ආරාධනා කරනවා.